තෙරුවන් සරණයි හැම දිනාටම. අද අපි කතා කරන්නේ ගිහි ජීවිතයක් ගත කරන මිනිස්සුන්ට දේවල් අහිමි කරපු කාරණයක් පිළිබඳව. බොහෝ දේවල් මේකින් අහිමි වෙනවා. ඒ තමයි උඩඟුකම. තව පැත්තකින් ඒක මාන්නය කියලා කියන්නත් පුළුවන්. අපි කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ උද්දච්චකම කියලා සාමාන්‍ය ව්‍යවහාරය. දහමේ උද්දච්ච කියන කෙලෙසේ කතා කරන්නේ වෙනම එකක්. නම් සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන මෙයා හරි උද්දච්ච කෙනෙක්. මෙයා හරි උඩඟු කෙනෙක්. මෙයා හරි මාන්නාධික කෙනෙක්. මෙන්න මේවා නිසා මිනිස්සුන්ට අහිමි වෙච්ච දේවල්. මොනවද අහිමි වුනේ? ඒ තමයි ලෝකේ යථාර්ථය දකින්න බැරිකම. මිනිස්සුන්ව තේරුම් ගන්න බැරිකම. තමන් මුදුනා කියලා හිතාගෙන ඉන්න ගතිය. එහෙම හිතාගෙන ඉන්නකොට ඒ මිනිස්සයාට ලෝකෙන් ලැබෙන උපකාර නැතිවීම. මාන්නය කියන එක, උඩඟුකම කියන එක තමන් පල්ලෙහාට මැදලා දානවා. කොයිතරම් පල්ලෙහාට ඇදලා දානවද කියනවා නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මානේන මක්කටෝ හෝති අතිමානේන කුක්කුරෝ. මානෙන් වඳුරෙක් වෙනවා, අතිමානෙන් බල්ලෙක් වෙලා උපදිනවා. කෙනෙකුට හිතෙනවා නම් මේ මම මාන්නෙන් ඉන්නකොට, උඩඟු කමෙන් ඉන්නකොට, මහා ලොකු කමෙන් ඉන්නකොට, මුදුන වගේ ඉන්නකොට හිතෙනවා නම් මම මේ බල්ලෙක් වෙන්නනේ යන්නේ කියලා. මම මේ බල්ලෙක් වෙන්නනේ යන්නේ කියලා හිතෙනවා නම් අරක හෝස් ගාලා කඩාගෙන වැටෙනවා. එහෙම හිතේ දැන් ඔබට මාන්නය ආවොත් එහෙම හිතන්න. ඇයි මාන්නේ තරම් භයානකයි? ගෙදරක මාන්නය තිබුණම අහිමි වෙන ටික බලන්න. බිරිඳ එහෙන මාන්නය අධිකයි. ස්වාමියා කියන ඒවා එකක්වත් අහනවද? අහන්නේ. හොඳ දෙයක් කිව්වත් අහනවද? අහන්නේ. ස්වාමියා මාන්න අධිකන. බිරිඳ කියන ඒවා අහනවද? දරුවෝ කියන ඒවා අහන්නේ. සමහර තාත්තලා ගෙවල් වල ඉන්නේ මොකෙක්වත් කියන එක අහන්නේ. එයා කියන එක විතරයි ගෙදර වෙන්න ඕනේ. ඒ ගෙදර කොච්චර ප්‍රශ්නද? ඒ තාත්තට බයින්ද මිනිස්සු ඉන්නවා. දරුවෝ ටික බයින්ද ඉන්නවා. අම්මත් බයින්ද ඉන්නවා. හැබැයි ඒ ගෙදර සතුට නැහැ. සැනසෙල්ල නැහැ. දෙයක් කතා කරන්න බෑ. ප්‍රශ්නයක් ආවම විසඳ ගන්න බෑ. ඒ පෞල් ජීවිත සීසීකට ගිහිල්ලා. බිරිඳ මාන්නය අධික වෙනකොට මාන්නය අධික වෙන්නේ කොහොමද? එකක් තේරුම් ගන්න. තමන් දේවල් දන්නවා කියන හැඟීම, තමන් හරි උගතා කියන හැඟීම, තමන් හරි වර්ණවත් කියන හැඟීම. ඔය මද ටිකක් තියෙනනේ, තරුණ මදය, ධන මදය. ඔයගේ මදයටපත් වීම, තමන්ගේ පරම්පරාව පිළිබඳ එන මදය. එවෙන් ලෝකෙ මිනිස්සු මත් වෙලා තමන්ට බලය තියෙනවා කියන මදය. ඒවයි මත් වෙලා ඉන්නකොට එයා තමයි ලොක්කා, එයා තමයි ප්‍රධානී, එයා තමයි වීරයා, එයා තමයි මුදුනා. ඒ අදහස් එයාගේ හිතට එනවා. ගෙදරක මේක පුදුම තරම් අසාර්ථකයි. මාන්න අධික බිරිඳක් නම් ඉන්නේ හිතන්න බල්ලෙක් වෙන්න යන්නේ. මාන්න අධික ස්වාමියෙක් නම් ඉන්නේ හිතන්න මම බල්ලෙක් වෙලා උපදින්නයි මේ හේතු සකස් කරන්නේ. එහෙම කියලා හිතලා මේක පල්ලෙහාටම දාගන්න. මොකද මාන්නේ කියන ඒවා ගෙදර ප්‍රශ්න විසඳන්න බෑ. ගැටලු විසඳන්න බෑ. හැමදාම මේ ගෙදර පීඩාවෙන් ඉන්නේ. හොඳට නිහතමානී වෙන්න. මාන්නේ කියන්නේ සියල්ල අහිමි කරන එක, නිහතමානී කියන්නේ සියල්ල විසඳන එක. ස්වාමියා කියන දෙයට සවන් දෙන්න තරම් නිහතමානී වුණොත් පිළිඳ නෑ. උගත් වෙන්න පුළුවන්, උපාධි තියනවා වෙන්න පුළුවන්, ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්, ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි අනිකට සවන් දෙනවනම්, ඒ නිහතමානී ගුණය තියෙනවනම්, ඒ කියන දේ තුලත් ඇත්තක් තියෙනවද කියලා හොයනවා. ස්වාමියාත් එහෙම, එයා ලෝය කෙනෙක් හරි ડોක්ටර් කෙනෙක් හරි උපරිම ඉහළම තලයට ගිය කෙනෙක් වෙන්න පුළුවන්. බිරිඳ ඉගෙන ගත්තේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි බිරිඳ කියන දේට සවන් දෙනවනේ. ඒ සමහරලාට ඉගෙන ගත්ත මිනිස්සු ඉතන ඉගෙන ගත්තේ උන්ට නැති උන්ට මුකුත් දන්නේ නැහැ. ඉගෙන ගත්තේ නැති මිනිස්සෙක් කියන එකක් කවදාවත් අහන්නේ නැහැ. පොල් කඩන මිනිස්සෙක් ඇවිල්ලා ඔබට උපදෙසක් දුන්නොත් ඔබ ගන්නවද? සමහරට මේ මිනිස්සේ හරි එකක් කියන්නේ. මොකක් හරි යහපත් එකක් කියන්නේ. නමුත් ඒක ගන්න තරම්වත් අපේ හිත නැමෙන්නේ නෑ. මාන්නය අධිකයි. මාන්නය අධික මිනිස්සු හරියට බොල් වී කරලක් වගේ කියලා කියන්නේ. බොල් වී කරල් කෙලින් හැදෙනවා, නැමෙන්නේ. හැබැයි ඇතුළ හිස්. ආන් ඒ වගේ තමයි මාන්නය අධික මිනිස්සුන්ගේ ඇතුළාන්තයේ හිස්. මොනවද නැත්තේ? ගුණධර්ම නැහැ. යහපත්කම් නැහැ. අන්ට සවන් දෙන්න ඕනි හැකියාව නැහැ. නියතමානීකම් නැහැ. එය බලන්න, සමහර වේකරල් තියනවා ඉහළට යන්න යන්න නැමෙනවා. නිහතමානී මිනිස්සු හරියට කිරට පැහිච්ච වේකරල් වගේ.
ඉහළට යන්න යන්න නැමෙනවා. ඕන කෙනෙක් කියන එකක් අහගෙන ඉන්නවා. සැබෑ උගතුන්, සැබෑ දක්ෂයන්, සැබෑ ගුණවතුන්ගේ ස්වභාවය ඒකයි. හොඳට සවන් දීම තියෙනවා. හිතන්න සමිති සමාගමක් වුණාම මිනිස්සු ඒ සමිතිය තුළ කොච්චර කෑ ගහගන්නද? ඇයි ඒ කෑ ගහගන්නේ? තමන්ගේ මතේ හරිය කියලා පෙන්නන්න. මාන්නේ. එයා කියන එක තමයි හරි, අනිත් හැමෝගම එක වැරදි. ඒකට නෙමෙයිද රණ්ඩු වෙන්නේ? ගමක තියෙන මරණාධාර සමිතිය වෙන්න පුළුවන්, පන්සලක තියෙන දායක සභාවක් වෙන්න පුළුවන්. හැම මිනිස්සයම කෑ මොර දිදී මොකද්ද කරන්නේ? මම තමයි හරි, මම කියන එකයි ශ්‍රේෂ්ඨ, මම කියන එකකින් පිට යන්න බෑ කියන එක මතු කරන්න. තමන් උගතා, තමන් ශ්‍රේෂ්ඨයා, තමන් තමයි හරි කෙනා කියන එක පෙන්වන්න මාන. එතකොට එතන කෝලහලයක් විතරයි නේද? රණ්ඩුවක් විතරයි නේද? රණ්ඩු වෙලා විසිරීලා යනවා. නිහතමානී මිනිස්සු ටිකක් එකතු වෙලා රැස්වීමක් තිබුත් කොහොමද තියන්නේ? එක්කෙනෙක් කතා කරනකම් අනිත් කවුරුවක් කතා කරන්නේ. අහගෙන ඉන්න, හොඳට අහගෙන ඉන්න. එයා කතා කරලා ඉවරුනාම අනිත් කෙනා කතා කරනවා. එයා කතා කරනකම් කවුරුවත් කතා කරන්නේ ඒක අහගෙන ඉන්න. ඒක මත දෙකක් නම් ඒ දෙක සංසන්දනය කරලා ඒකේ සත්‍යයයි මතු කරන්නේ. ඒ දෙකේම කරුණු ටිකක් අරන් සත්‍ය මතු කරනවා. හරි දේ මතු කරනවා. ඒතකොට දෙන්නගෙම අදහස් ටිකක් අරගෙන ආපු එකක් තියෙනවා. එහෙම අද ලෝකේ තියනවාද? අද රණ්ඩු වීමක් තියෙනවා. පාලකයන්ගේ ඉඳන් පල්ලෙහාම මට්ටමට එනකම් මාන්න අධික නිසා, උද්දච්චකම නිසා, උඩඟුකම නිසා, කෙනෙක් කියන එක අහන්න කැමති නැති නිසා මිනිස්සු පුදුම විදියට දුක් විඳිනවා. ඒ කියන්නේ ගම්වල කුලයේ විදියට බෙදිලා, උගත්කම් විදියට බෙදිලා, පක්ෂ විදියට බෙදිලා, ಜಾති විදියට බෙදිලා මොකක්ද මේ කරන්නේ? තමන් කියන එක තමයි හරි. අනිත් කෙනා කියන මතයට සවන් දීලා දෙදෙනාගේම අදහස් අරගෙන සත්‍යයක් මතු කරන්න තරම් නුවණක් මිනිස්සුන්ට නැහැ. ඒ නිසා ලෝකෙ පිරිනනවා. ඉදිරියටත් පිරිනනවා. එහෙනම් ඔබට තේරෙනව නේද ලෝකෙ පිරිහෙන්නේ මොකක් නිසාද කියලා? කෙලෙස් නිසා. මාන්න කියන්නේ කෙලෙසයක්, දරුණු කෙලෙසයක්. එහෙනම් මේක පෞල් ජීවිත අසාර්ථක කරනවා, සමාජීය ජීවිතය අසාර්ථක කරනවා, ආර්ථික ජීවිතය අසාර්ථක කරනවා. ඇයි? රැකියාව කරන තැන තමන් මුදුන වෙන්න කිව්ව. තමන් තමයි ඔක්කොම දන්නේ කියලා ඉන්න ගියොත් තාට රැකියාවෙන් අස් කළා දාන්න. එහෙම නැත්නම් එයා ප්‍රධානියෙක් නම් ඉන්න සේවකයෙක් ටික තමන්ව දාලා යනවා. නම් නිහතමානී වෙන්න. හොඳට නිහතමානී ගුණය පුරුදු කරන්න. එහෙම පුරුදු කළොත් ඔබට දේවල් ලැබෙන්න ගනී. එහෙනම් උද්දච්චකම්, උඩඟුකම් මේවා අයින් කරලා දාන්න. අයින් කරලා යහපත් ජීවිතයක් ගත කරන්න. ඔබ හැම දිනාටම වාසනාව, ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.